Yo boys, ඉතින් මොකද ඉන්නේ ඔන්න මචං ගැම්මට ආවා මිස්ටර් කෙවින් දානු තාත් උඹලට සුපිරි වීඩියෝ එකක් අරගෙන ඉතින් මචං අද උඹලට වීඩියෝ එකෙන් ගෑනලා තියෙන්නේ මේ දෙසැම්බර් මේ ළඟදී මෙන්න තියෙන තවත් ඉවෙන්ට් කිහිපයක්. ඉතින් මචං මේ ඉවෙන්ට් ගැන අද ෆුල් රිවිව් එකක් මම උඹලට දෙනවා. ඔයාලා මේ ඉවෙන්ට් ගන්න කැමති කට්ටිය දැන් මම දැන් ජෙම් රෙඩි කරලා තියාගන්න. ඉතින් මචං වැඩි බයලවන්න නැතුව අපි යන් අද වීඩියෝ එකට. ඉතින් මචං මම මුලින්ම උඹලට තෝරාගත්තේ සමුරායි බන්ඩල් එක ගැන. ඉතින් මචං මේ බන්ඩල් එක මේ දෙවෙනි පාරට තමයි රිටර්න් කරන්නේ. මේක මචං සුප්‍රීම් බන්ඩල් එකක්. ඉස්සර පරම ප්ලේස් එක ගාව තිබ්බ මචං මේ වගේ බන්ඩල් එකක්. ඒ වගේම මේකේ මේල් බන්ඩල් එකකුයි ෆීමේල් එකකුයි තියෙනවා. මචං උඹලට මම වැඩි කියවන්න යන්නේ. මම ඒ ටික උඹලට කීක දාලා පෙන්නන්න. ඉතින් මචං අපිට මේ සමුරායි බන්ඩල් එකේ ඉන්නේ ටෝකන් විල් ඉවෙන්ට් එකට මචං මේ සමුරායි බන්ඩල් හතරක් තියෙනවා. දෙක ෆීමේල් බන්ඩල් දෙකයි මේල් බන්ඩල් දෙකයි. ඉතින් මචං මේ ෆීමේල් බන්ඩල් සුප්‍රීම් මේල් බන්ඩල් සුප්‍රීම්. ඉතින් මචං උඹලා මේ සමුරායි බන්ඩල් කන්න කැමති කට්ටිය ඉන්නවනම් දැන් මෙලා ඩැම් රෙඩි කරලා තියාගන්න. මෙම්බර්ෂිප් ගන්න දැන්ලා මේ ගහගන්න. ඇත්තටම සුප්‍රීම මේ කිට් හතරක් ගන්න කැමති කට්ටිය ගන්න. ඉතින් මචං දැන් උඹලට මම කතා කරන්න යන්නේ ඊළඟට එන්න තියෙන බෑක්පැක් ස්කින් ටිකක් ගැන. ඉතින් මචං මේ බෑක්පැක් ග්‍රෑන්ඩ් ප්‍රයිස් විදියට අපිට බෑක්පැක් ස්කින් හතරක් දීලා තියෙනවා. ඒ හතරම සුප්‍රියක්. ඉතින් ගන්න කැමති කට්ටිය දැන් මේ ඉඳලාම ඩෙම් රෙඩි කරලා තියාගන්න. මේ ඒ හතර නම් සුප්‍රියම්ම කිව්වා. ඉතින් මම උඹලට මේක බෑක්පැක් ස්කින් එක දාලා පෙන්නන්නම් මචං. ඉතින් ඒක බෑක්පැක් ස්කින් නම් සුප්‍රියක් පට්ට ලස්සනයි. ඉතින් මචං සුප්‍රියට ග්‍රැෆික් එක ඩිසයින් කරලා තියෙන බෑක්පැක් ස්කින් හතරක් ගන්න කැමති ඉන්නවනම් ගන්න. යෝ ඉතින් අද මම අවසන් කතා කරන්න යනවා. ඔයාලා ගොඩක් දෙනෙක් ආසයෙන් බාන්න හිටපු මේ ඉවෙන්ට් එක. ඉතින් මචං කවද්ද මේ ලකි වෙල් ඉවෙන්ට් එකේ ඉන්නේ? ලකි වෙල් ඉන්නේ නේ දවසන්න තව දීලා නැහැ. මම දෙසැම්බර් මාසේ එනවා. ඒක ඩේට් එක ආපු ගමන් මම බලට මේ ඩේට් එක කියලා වීඩියෝ එකක් දාන්නම්. ඉතින් මචං අපිට ලකි වෙල් ඉවෙන්ට් එක නම් සුප්‍රියම් කිව්වේ හැකි. ඉතින් මචං මේ ඒකේ මේල් බන්ඩල් එක මෙන්න මේ විදිහට බලට බලා ගන්න පුළුවන්. ඉතින් මචං මේකේ මේ විදිහේ ලෝඩ් බොක්ස් එකකුත් උඹලට තියෙනවා. ඉතින් මචං ගර්ල් කිට් එකකුත් තියෙනවා. ඒකත් ලස්සන ගර්ල් කිට් එකක්. ඉතින් මචං කට්ටිය ෂෝට් වීඩියෝ වලින් දැකපු බලු ඇඳුමක් වෙනවා මචං. බලු කිට් එකක් තියෙනවා. ඒක බලු කිට් එක නම නම් දන්නේ නැහැ. ඒක සුපර් කිට් එකක් හැබැයි ඒත් ඒක මචං ලස්සන කිට් එකක්. ගන්න කැමති වුණා ඉන්නවනම් මේ ලකි වෙල් ඉවෙන්ට් එකෙන් ගන්න. ඔයාලට ජිම් 9ට આવත හැම්බඩුවම ජිම් 9ට ගත්ත හැකි. ඉතින් මචං තව කිට් එකක් හම්බෙලා වෙන්නේ මේ වගේ සුප්‍රීම් කිට් එකක්. ඒකත් ජිම් 9ට આવොත් උඹට ගත්ත හැකි. ලකි වෙල් කරන විදිහට නෙවෙන්නේ. ඉතින් මචං අර බල්ලයි ගර්ල් කිට් එකත් අපිට එනවා. ඉතින් මචං මේ ලකි වෙල් එක නම් එච්චරම අවුල නැහැ. හැබැයි ලස්සනයි. ඉතින් මම අපිට මේ තව මේ වගේ බෝයි කිට් එකක් බලා ගන්න පුළුවන්. ඒක සුප්‍රීම කිට් එකක්. ඊට පස්සේ ඔය පී එක ස්කින් එකකුත් බලා ගන්න පුළුවන් මචං අපිට. ඊට පස්සේ ඒ වගේම ගර්ල් කිට් එකකුත් අපිට ඩිසයින් කරලා තියෙනවා. ඒකත් සුප්‍රිය ඩිසයින් කරලා තියෙන කිට් එකක්. ඉතින් මචං අපිට මේ වගේ කාර් ස්කින් එකකුත් හම්බෙනවා. ඉතින් මට මේ කියන්නේ ජිම් ප්‍රමාණ හරියටම කියන්න බෑ. උඹලා ලැක් එක කනවා තමයි මචං ඒක තීරණය වෙන්නේ. ඉතින් මචං ඊට පස්සේ අපිට මේ වගේ බෝයි හිට් එකකුත් ආව බලා ගන්න පුළුවන් වෙනවා. ඒකත් සුපිරියක්. ඉතින් මචං තව ඉස්සරහට 30 තිබ්බ බන්ඩල් එකක් තව රිටර්න් කරලා තියෙනවා. ඉතින් මචං අපිට රිමෝට් එකකුත් බලා ගන්න පුළුවන්. ඉතින් මචං අද උඹලට මම ගෙනත් වීඩියෝ එක මෙන්න මෙහෙම ඉවර වෙනවා. සබ්ස්ක්‍රයිබ් කරලා ලයික් කරලා නැත්තම් බලා ගන්න පුළුවන්. ඉතින් එහෙනම් කොල්ලෝ අපි ගියා.